මම ආදරයෙන් පිළිගන්නවා. අපේ කැම්පස් එකේ ඇකඩමික් යන්නේ සෙමිස්ටර් වයිස්. ඒ කියන්නේ එක සෙමිස්ටර් එකක් ඉවර වුණාට පස්සේ ඒකෙන් එන් සෙමිස්ටර් එක්සෑම් එකක් තියෙනවා. ඒකට සති දෙකක වගේ ස්ටඩි ලීව් එකක් හම්බ වෙනවා. අපේ ස්ටඩි ලීව් එක ඊයේ පටන් ගත්තා. මේ ස්ටඩි ලීව් එකේ අපිට ක්ලිනිකල්ස් වල ලෙක්චර්ස් මොනවත් නැහැ. ඉතින් මේ ස්ටඩි ලීව් එකේ මම වෙනතර නම් කරන්නේ ෆැකල්ටි එකේ ඉඳලා ලයිබ්‍රරි හරි හොස්ටල් එකේ හරි පාඩම් කරනවා. හැබැයි මේ පාර මම ෆැකල්ටි එකේ ඉන්නේ නැහැ. මං හිතන්නේ මුළු හැමෝම මුළු ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම වගේ මේ ස්ට්‍රෙස් එකක් එක්ක තමයි ජීවත් වෙන්නේ. මේ ස්ට්‍රෙස් එක එක්කෙනෙක්ගෙනගේ එකිනෙකනට එක එක ලෙවල්ස් වලට තියෙන්න පුළුවන්. මම හිතනවා මේක රිලීස් කරගන්න නැත්තම් මේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න තියෙන හොඳම විදිහක් තමයි අපි ඒකාකාර ජීවිතයෙන් නැත්නම් අපි ගත කරන ජීවිතෙන් චුට්ටක් ඈත් වෙලා අපි කැමති කට්ටිය ඉන්න නැත්නම් අපිට සැහැල්ලු අපිට පහසු තැනකට යන එක මම හිතනවා මේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න සෑහෙන උදව්වක් වෙයි කියලා. මම අද යන්නේ අන්න ඒ වගේ ගමනක්. මම ඔයාලට වීඩියෝ එකේදී කියන්නම් මම මේ යන මං ආසම තැන මොකද්ද කියලා. කැම්පස් ආපු මුල් අලුත මම සතියකට වතාවක් වගේ ගියා. හැබැයි මේ ක්ලිනිකල් එක්ක මේ බිසි ෂෙඩියුල් එකත් එක්ක මේක මට සෑහෙන මිස් වෙන තැනක්. හැබැයි මං තාමත් ආදරය කරන ගොඩක් යන්න ආසම තැනක්. ෆැකල්ටිය තමයි මේ පේන්නේ. ඇතුළේ මාර ලස්සන උදේට අමුතුම වයිබ් එකක් තියෙනවා. මේ බිල්ඩින්ග්ස් එක්ක මේ තියෙන ආකිටෙක්චර් එකත් එක්ක මම හිතනවා අපේ කැම්පස් එක ඇතුළේ මාරම විදිහට වෙනස් ලස්සනක් තියෙනවා කියලා. ඔන්න එනම් ගමන පටන් ගත්තා. මම බයික් එක පදින ගමන් වීඩියෝ කරන්න බෑනේ. ඒ නිසා මම තනින් නතර වෙලා පුංචි වීඩියෝ ක්ලිප්ස් ගත්තා. මොකක් හරි ලස්සන තැනක් දැක්කොත් මම එතන නතර කරලා පොඩි වීඩියෝ ක්ලිප් එකක් එතනින් ගන්න අමතක කරේ නෑ. මොකද මේ වීඩියෝ එකට වීඩියෝස් උත් එපයි. ඒ නිසා තවත් මගේ ස්ට්‍රෙස් එක අඩු වෙන දෙයක් තමයි මේ කොළපාට ගස්වැල් සහ මේ ස්වභාව ධර්මය දකිනකොට. ඉතින් මේ පාරේ යනකොට උනත් මට මාරම විදිහට සැහැල්ලුවක් දැනුණා. මොකද මම මේ ටිකේම හිටියේ සෑහෙන ස්ට්‍රෙස් එකක. මම ඒ වගේ තැන්වල නතර වෙලා මේ ගස් දිහා බලාගෙන මාරම විදිහට මගේ හිතට සැහැල්ලුවක් දැනුණා මේ වෙලාවල් වලදී. බයික් එක මෙච්චර දුරක් එනවා කියන්නේ ඇත්තටම ලේසි නෑ. අවුවත් සැරවැගෙන එන්නේ දැන් මම හිතන්නේ දැන් වෙලාවත් 10 මාරට විතර ඇති. හිතන තරම් ලේසි නෑ. හැබැයි විනෝද කියලා කිව්වට තාමත් මගේ ඇඟ රිදෙනවා. මේ වීඩියෝ එක මම වොයිස් කරන්නේ රෑ එනකොටත් මේ මගේ ඇඟ රිදෙනවා. මොකද පුරුදු නැති නිසා මෙච්චර දුරක් බයික්. ගොඩක් දුරයි කිව්වට ඇත්තටම කිලෝමීටර් 125ක් විතර තමයි තියෙන්නේ. දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ මම මේ කොහෙද යන්නේ කියලානේ. මම දැන් කියන්නම් මම මේ කොහෙද යන්න ආසම මොකද්ද මේ තැන කියලා. මං කොහෙද යන්නේ කියලා කිව්වේ නෑනේ. ඇත්තටම මම යන්නේ මෙතන කොහෙවත් නෙවෙයි, ගෙදර. ඔයා දැනටමත් ගෙදර ඉඳන් ඉගෙන ගන්න හරි ගෙදර ඉඳන් ජොබ් එකකට යන කෙනෙක් නම් ඔයාට මම මේ කියපු කතාවේ ලොකු තේරුමක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයා ගෙදරින් පිට කැම්පස් එකක හරි ගෙදරින් පිට ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයාට මම මේ කියපු කතාව බරපතලකම හොඳටම තේරෙනවා. මොකද අපිට තේරෙනවා ගෙදර කියන තැන කොයි තරම්නම් වටිනවද කියලා. ජීවිතේ අපි කොයි තැනක කොයි තරම් සුවපහසු තැන්වල ජීවත් වුණත් අපිට ගෙදර තරම් හිතට පහසු සහ අපි අර කම්ෆර්ටබල් සෝන් එක කියලා කියන්නේ ඒ කම්ෆර්ටබල් සෝන් එකේ උඩින්ම තියෙන තැනක් අපිට වෙන කොහෙන්වත් හොයාගන්න බෑ. දවසක ඔයා ගෙදර දාලා ඈත තැනක ජොබ් එකක් කරන්න හරි ඉගෙන ගන්න හරි ගියපු දවසට ඔයා මේ ලෝකයන් ආසම තැන ඔයාගේ ගෙදර බවට පත් වෙනවා අනිවාර්යෙන්ම. මම මේ කියන දේ 100% ඇත්ත නොවෙන්න පුළුවන්. හැබැයි 99%කටම මේක පොදු දෙයක්. ඉතින් ඔයා දැනටමත් ඉන්නේ ගෙදර නම් ඔයා හොඳට මතක තියාගන්න ඔයා ඉන්නේ ලෝකේ තියෙන හොඳම තැන කියලා.
මට කියන්න තියෙන්නේ ගෙදර කියන්නේ ඔයාගේ නිදහස්ම ඔයාගේ ආසම තැන කරගන්න ගෙදර මිනිස්සුත් එක්ක ප්‍රශ්න කතා කරන්න ඒගොල්ලොත් එක්ක ආදරෙන් සමගින් ජීවත් වෙන්න මොකද මේ හැම දෙයක්ම තියෙන්නේ හරිම ටික කාලයයි ගෙදර ආවා මහන්සි හැබැයි වීඩියෝ ඉවර කරන්න කලින් පොඩි දෙයක් කියන්න තියෙනවා මගේ කලින් වීඩියෝ එකට සෑහෙන හොඳ ප්‍රතිචාර හම්බුණා ලස්සන කමෙන්ට් මට ලැබුණා ඒ වගේම පර්සනලි මට මැසේජ් කරලාත් කට්ටිය මට විශ් කරලා තිබ්බා මම හිතුවේ නෑ එච්චර මේ වීඩියෝ එක ඔයගලන්ට දැනෙයි කියලා හැබැයි ඒක ගොඩක් අය ආදරෙන් මේ වීඩියෝ එක බලලා තිබ්බා හැම දෙයකටම ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි ඉතින් අදත් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න තවත් වීඩියෝ එකකින් හම්බ